මේ මොහොතේ ඔයා ඉන්නේ ඔයාට ගොඩක් වැදගත් කියලා හිතපු කෙනෙක් ඔයාගෙන් ඈත් වීම ගැන දුකකින් නම්, ඔයා බලාපොරොත්තු වුණ දෙයක් කඩා වැටීම නිසා හිත ඇවුලෙන් නම්, ඔයා බලාගෙන හිටපු අවස්ථාවක් තාමත් පරක්කුයි කියලා හිතන ගමන් නම්, මතක තියාගන්න මේ හැම දෙයක්ම වෙන්නේ හේතුවක් ඇතුවයි. මේ හැම දෙයක් එක්කම ඔයා හිතනවා ඇති මට ඇයි මෙහෙම වෙන්නේ, මම කරපු වරද මොකක්, ඇයි මට මෙච්චර දුකක් කියලා. ඔයාට දැනෙනවා ඇති ජීවිතේ ඔයාට විරුද්ධව යනවා කියලා. යුනිවර්ස් එක, ගෝඩ් ඔයාව අතෑරලා ඔයා තනි වෙලා කියලා. ඒත් ඔයාට මේ වෙලාවේ පේන්නේ නැති ඇත්තක් තියෙනවා. ඒක තමයි ඔයා හිතන ඒ බ්‍රේක්අප් එක, ඒ ලොස් එක, ඒ ඩිලේ එක ඇත්තටම දඬුවමක් නෙවෙයි. ඒ සියල්ල සිදුනේ ඔයාව ආරක්ෂා කරන්න නම්. ඔයා ජීවිත කාලෙම එකට ඉන්නවා කියලා හිතපු ඔයාගේ අනාගතය ගැන එකට හිතපු කෙනා තවදුරටත් ඔයා එක්ක හිටියනම් ඔයාද ඔය ඉන්න කෙනා නොවෙන්න තිබුණා. ඔයාට ඔයාව අහිමි වෙන්න තිබුණා. ඔයාගේ වටිනාකම, ඔයාගේ හීන, ඔයාගේ සැනසීම නැති වෙන්න තිබුණා. ඒ නිසා ඒ බ්‍රේක්අප් එක ඔයාට පේන් එකක් දුන්නත් ඒත් ඇත්තටම උනේ ඔයාට ගැලපෙන්නේ නැති ජීවිතයකින් ඔයාව ආරක්ෂා කරපු එකයි. ඒ වගේම ඔයාට නැති වුණ ඩ්‍රීම්ස්, ගෝල්ස් ගැන ඔයාට හිතුනේ ඔයාගේ ජීවිතේ කඩා වැටෙනා කියලා නම් ඒත් ඇත්තටම එතන සිද්ධ වුණේ ඔයාගේ ජීවිතේ ඉඩ හදපු එකයි. ඔයාගේ ජීවිතෙන් වැරදි දේවල් අයින් වෙලා හරි දේවල් වලට ඉඩ හදන එකයි උනේ. ජීවිතේ මේ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙන්නේ අහම්බයක් විදිහට නෙවෙයි. ඔයාට ඊට වඩා හොඳ දෙයක් දෙන්නයි ඒ දේවල් යුනිවර්ස් එක අයින් කරන්නේ. කවද ලැබෙයිද කියලා ඔයා බලාගෙන ඉන්න සමහර දේවල් නොලැබෙනකොට ඔයා හිතනවා ඇති ඔයාගේ ජීවිතේ එකතැන නතර වෙලා අනිත් අය ජීවිතේ ඉස්සරහට යනවා, ඔයා හැමෝටම පිටිපස්සෙන් ඉන්නේ කියලා. ඒත් ඔයාට දේවල් ලැබෙන්න පරක්කු වෙනවා කියන්නේ ප්‍රතික්ෂේප වීමක් නෙවෙයි. ඔයාව සූදානම් කිරීමක්. ඔයා තම සූදානම් නැති දෙයක් ඔයාට ලැබෙන්නේ නැහැ. ඒක අසාධාරණ දෙයක් නෙවෙයි. ඒක ප්‍රොටෙක්ෂන් එකක්. ඔයාට කලින් ඒක ලැබුණා නම් ඔයා ඒක නැති කරගන්න තිබුණා. ඔයාට ඒ දේ හැන්ඩල් කරගන්න බැරි වෙන්න තිබුණා. ඒ නිසයි සමහර දේවල් වලට ඔයාට ජීවිතේ බලන් ඉන්න සිද්ධ වෙන්නේ. ඔයා ඒ දේවල් ලබන්න තරම් ශක්තිමත් වෙනකන් ඔයාව වර්ධනය කරනවා, ඔයාව රෙඩි කරනවා ඒ දේවල් සඳහා. ඒ නිසා ජීවිතයේ සිද්ධ වෙන ඩිලේස් කියන්නේත් ආරක්ෂාවක්. ඔයාට හමු වෙන මිනිස්සු, ඔයාට සිද්ධ වෙන දේවල්, ඔයාට ලැබෙන සහ අයිමි වෙන දේවල් මේ හැමදේම හම්බයක් නිසා සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඔයා ඩිවයින්ලි ගයිඩඩ් නිසා මේ හැමදේම ඔයාගේ ජීවිතේ සිද්ධ වෙන්නේ. ඔයාට නොපෙනුනත්, ඔයාට නොතේරුණත් ඔයා ගන්න හැම ස්ටෙප් එකක්ම ඔයාගේ ජීවිතේ උසස් අරමුණ වෙතටයි පාර හදන්නේ. අද ඔයා දුකින් නම් ඉන්නේ, ඔයාට ඔයාගේ ජීවිතේ සිදුවෙන හැම දෙයක්ම වැරදි වගේ පේනවනම් මතක තියාගන්න මේ කිසි දෙයක් වෙන්නේ ඔයාට විරුද්ධව නෙවෙයි, ඔයා වෙනුවෙනුයි කියලා. ඔයාට දැනෙන ඒ පේන් එක, ඔයා හිතන ඒ ලොස් එක, ඔයා බලන් ඉන්න ඒ මොහොත මේ හැම දෙයකින්ම වෙන්නේ ඔයාගේ ජීවිතේ ගොඩනගෙන එක. ඔයාට ජීවිතය ගෙවන්න අවශ්‍ය ශක්තිය ගොඩනගන එක. ඔයාගේ හොඳම වර්ෂන් එකට ඔයාව බිල්ඩ් කරන එක. දවසක ඔයා නැවත හැරලා බැලුවම ඒ බ්‍රේක්අප් එක දිහා, ඒ ලොස් එක දිහා, ඒ ඩිලේ එක දිහා ඔයාට හිතෙයි ඒක එදා ඒ විදිහට වෙච්ච එක හොඳයි කියලා. මොකද ඔයාට තේරෙන්න ගන්නවා ඒ බ්‍රේක්අප් එක ඔයාට ගැලපෙන්නේ සම්බන්ධතාවයකින් ඔයාව රැකගත්තා කියලා. ඒ ලොස් එක ඔයාට ගැලපෙන්නේ නැත් දේවල් අයින් කරලා හොඳ දේවල් වලට ඉඩ හදලා දුන්නා කියලා. ඒ ඩිලේ එක ඔයාව ඔයාට ගැලපෙන ජීවිතයකට රෙඩි කරලා ඒ ජීවිතයට ඔයාව ලං කරා කියලා. ඒ නිසා දැන් තේරෙන්නේ නැති වුණත් විශ්වාස කරන්න. ඔයාව, ඔයාගේ ජීවිතය, ඔයාගේ හීන අතාරින්න එපා. ඔයාට පේන දේවල් වලට වඩා ලොකු දෙයක් ඔයාගේ ජීවිතයේ සිද්ධ වෙනවා. ඔයාට පේන්නේ නැති ගයිඩන්ස් එකක් ඔයාට යුනිවර්ස් එකෙන් ලැබෙනවා. අදේ දැනෙන පේන් එකට, ඒ නැතිවීම වලට හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. මොකද ඒ හැම දෙයක්ම ළඟදිම ඔයාගේ ලොකුම බ්ලෙසින් එක වෙයි.